හරි ඉතින් ඔන්න මම ඔයාලට අද වැදගත්ම වීඩියෝ එකක් ගේන තමයි යන්නේ. ඒ තමයි පේජ් එකක් කරන ඔයාලට. ඉතින් පේජ් එකක් කරන ඔයාලගේ පේජ් එකට දාගෙන තියෙන නම වෙනස් කිරීම සම්බන්ධව කිසිම අදහසක් නැතුව ඇති. ඉතින් පේජ් එකක ඔයාලා නමක් දානකොට දාන්න ඕන ඔයාලගේ කෙටි නමක් සහ අයට මතක හිටින නමක් තමයි දාන්න ඕන. ඉතින් ඒ නම දානකොට ඔයාලගේ වාසගම සම්පූර්ණ නම ඒ කිසිම දෙයක් දාන්න අවශ්‍ය නැහැ. ඔයාලා බිස්නස් එකක් කරනවා නම් ඒ බිස්නස් එකට අදාළව නමක් තමයි පේජ් එකට ඔයාලා දාගන්න ඕන. මේ දේවල් අපේ ව්‍යාපාරික වැඩමුළුවේදී පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක හාමුදුරන් ඔයාලට කියලා දුන්න සම්පූර්ණ විස්තරය පේජ් එකක් කරන් යන විදිය, බිස්නස් එක ව්‍යාපාරයක් කරන් යන විදිය. ඒ වගේ ඉතින් ඔයාලට කියලා දීපු දේ මේ දේ මතක නැතුව ඇති කියලා මං හිතුවා. ඔයාලා ඒ වෙලාවේ කලබලයට දාගත්ත නමත් එක්ක ඒක වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඇති කියලා හිතුවා. ඉතින් අපි මේ වැඩමුළුවෙන් උන්වහන්සේ ලබා දුන්න දැනුමත් එක්ක මේ වෙන විට දකුණු පළාතේම පේජ් වැඩි ප්‍රමාණයක් ව්‍යාපාරික වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඒ පේජ් උඩට අරගෙන තියෙනවා. ෆලෝවර්ස්ලා 250 300 පේජ් ෆලෝවර්ස්ලා 7-8000 වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් වල ගොඩක් සතුටුයි. එහෙනම් බලන්න ඔයාලා මේ පේජ් එකක නේම් එක චේන්ජ් කරගන්නේ කොහොමද කියන එක. ඒක නේම් එකක් වෙනස් කරනකොට ඔයාලා මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි දින 60කට පසුව තමයි ඊළඟ නේම් එක දාන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දාන නේම් එක හරියට දෙතුන් පාරක් බලලා ඔයාලට හරියටම ගැලපෙන නේම් එකද කියලා බලලා තමයි අනිවාර්යෙන් ඒ නේම් එක දාන්න ඕන. මොකද දින 60ක් යනකම් ආයේ ඒ නම වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මම උඩින් දාන්නම් යන පිළිවෙල. ඉස්සෙල්ලම ඔයාලා Facebook page එකට log වෙන්න ඕන. Facebook page එකට log වෙලා ඊට පස්සේ ඔයාලා setting and privacy කියන එකට යන්න. setting and privacy කියන එක ටච් කරලා ඊට පස්සේ යටින් එනවා setting කියන එක. setting කියන එක ටච් කරන්න. setting කියන එක ටච් කරාට පස්සේ ඔයාලා යටට යනකොට එනවා page setup කියලා. මම උඩින් දාන්නම් බලා ගන්න පුළුවන්. page setup කියලා එනවා. ඒ page setup කියන එක ටච් කරාට පස්සේ එනවා ඔයාලගේ name කියලා. ඊට පස්සේ name කියන එක ඔයාලා ටච් කරාට පස්සේ එතන එනවා ඔයාලා replace කරන name එක. ඉතින් ඔයාලා replace කරන name එක හරියටම හැමෝටම මතක තියාගන්න පුළුවන් වෙන විදිහට සහ ඒ name එක වෙනත් කෙනෙකුට search කරලා හොයාගන්න පහසු වෙන විදිහට තමයි දාන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ brand එකට, ඔයාලා කරන business එකට, ඔයාලා කරන සෑම දෙයකටම ගැලපෙන විදිහට තමයි මේ name එක ඔයාලා යොදා ගන්න ඕන. ඒ වගේම තමයි සිංහල name එකක් නොදා පුළුවන් තරම් English පැත්තෙන් name එක දාන්න බලන්න. ඒ කියන්නේ හැමෝම සිංහල පාවිච්චි නොකරන නිසා ඔයාලගේ name එක English වලින් හොයාගන්න පහසු වෙනවා. ඉතින් ඔයාලා name එක දානකොට අනිවාර්යයෙන්ම වතාවක් දෙවතාවක් තුන් වතාවක් ඔයාලගේ name එක හරියට බලන්න, ස්පෙලිංස් හරිද කියලා බලන්න, සර්ච් කරන්න මේක පුළුවන්ද කියලා බලන්න, ලස්සන name එකක්ද කියලා බලන්න. බලලා අනිවාර්යෙන් name එක දාන්න. මොකද දින 60ක් යනකම් නැවත ඒ name එක වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔයාලා මේකෙන් බලලා දෙයක් ඉගෙන ගත්ත කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න, වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු කරගන්න මේ දාන name එක තමයි ඔයාලට ප්‍රධානම දේ තමයි ඔයාලා දාන name එක. ඒ name එක හරියට හිතලා බලලා name එක වෙනස් කරගන්න. අවශ්‍ය අය පමණ දිග name දාන්න එපා. වචන දෙකකින්, තනි වචනකින් ලස්සන name එකක් දාගන්න. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක ෂෙයා කරන්න.